මේ පැත්ත බලන්න ළමයි කෝ සංසේචනය වැළැක්වීම. එහෙම නැත්නම් පිළිසිඳ ගැනීම වැළැක්වීම කියන්නේ උපත් පාලනය. ඒ පොයින්ට් එක පැනලා හරිද? ප්‍රසූතිය වැළැක්වීමක් වුණොත්. ඒක මොකද්ද? ගර්භාෂය නෙමෙයි මොකද්ද මේ විගම්සා කිරීම. ඒ කියන්නේ ප්‍රසූතිය දක්වා ඉන්නේ අපරිණත කලලය විනාශ කරනවා. ඒක ගබ්සා කිරීම කිව්වහම මේක දැනෙන්නේ නැහැ. මේක මිනිමැරීමක්. හරි? ඒකට තර්ක තියෙන්න පුළුවන් ඕන. ඕවා හරි ආందోලනාත්මක මාතෘකා. අම්මට සිරි මුතු ගලට කියලා. එතන ජීවයක් තියෙනවා. එතන ජීවයක් තියෙනවා. ඒතකොට ඒ ජීවය විනාශ කිරීම කෙලින්ම මිනිමැරීමක් ඒක. ඒ නිසා මොන හේතුවවත් ගබ්සා කිරීම නීතිගත කරන්න බෑ. ඒකට කවුරු හරි කතා කරනවා නම් අපි කතා කරමු විවෘතව. නීතිගත කරන්න දෙන්න හොඳ නැහැ. ඒතකොට ඒක පෙළඹවීමක් වෙනවා අවුලන්නේ කියලා. ඒකෙන් අර වැරදි කරන්න බලන් ඉන්න පිරිසට අවස්ථාවක් හම්බෙනවා. නීතිගත කිරීම කරන්න දෙන්න බෑ මොකා කෑ ගැහුවත් එච්චරයි. ගබ්සා කිරීම අපරිණත කලලය විනාශ කිරීමක්. හරි? ඒකට තමයි උපත් පාලනය තියෙන්නේ. උපත් පාලනය කරගෙන කැමැති විදියක් ඉතින් Tamanට යහපත් විදියක්. ඒකටනේ ප්‍රජනන උගන්වන්න කියන්නේ. ඒක තමයි උගන්වන්නේ. හරි උන්ට කියන්න ඕන පොඩි චූටියෙකුට අල්ලන උපත් පාලනය කරට ඒක අපෙන් අහයි මොකක්ද කියේ. නේද? චූටි ළමයෙකුට ඒක උගන්වලා ඒකට කොණ්ඩම් එකක් දුන්නාම ඒකකට වතුර පුරවලා මේ එල්ලයි කොහේ හරි පැත්තක දාලා. පුම්බල උඩාරියි එක්ක. හරි? ගැලපෙන්නේ උන් තියනවා නොගැලපෙන්නේ නේද? සරලයිනේ. ගබ්සා කිරීම කියන්නේ ඔන්න ඕකයි. එතකොට දැන් ඔය නීති විරෝධී ගබ්සා කිරීම තියෙනවා. සමහර වෙලාවට ජෝඩි මැනික ඔන්න දැන් ඔය සමහර වෙලාවට අර නිශ්චිත අධ්‍යාපනයක් නැති හොර දොස්තරලා කියන්නේ. ඒ වගේ අයලකට කිව්වොත් එහෙම මේකට මේ දැන් ඉස්සර නම් තිබ්බා මේවා ඉතින් මම නම් S2 දැකලා නැහැ. ඉතින් කියනවා මිනිස්සු ඔය ගර්භාෂය ගැප් ගල පැත්තට යෝනි මාර්ගය හරහා යමක් ඇතුල් කරලා ඒ කලලය කඩනවා කියලා. මම දන්නේ නැති ඔය ඇත්තද කරන්න පුළුවන් දේවල්ද කියලා. නමුත් හරිද? ඒ වගේ ක්‍රම හෝ වෙනත් අනාරක්ෂිත ක්‍රම වලින් ගබ්සා කරන්න ගියොත් මව මැරෙන්න පුළුවන්. දරුවා කෙසේ වෙතත් කාන්තාව නැති වෙන්න පුළුවන්. දරුවා කොහොමත් මැරෙනවනේ එතකොට. හරිද? මොකද අධික රුධිර වහනය. නවත්තන්න බෑ. ඇයි අර කලල බන්දේ හරහා මේක යම් සම්බන්ධතාවයක් තියෙනවනේ. එතකොට ඒ කලල බන්ද ඩැමේජ් වෙලා අරවා වෙලා මේ වෙලා රුධිරේ ගලාගෙන එනවා හොගාලා. අන්න ඒ ප්‍රශ්නේ.